හැබැයි සංකොංශය අදලා අපි කතා කරන්නේ JLPT N3 එකේ lesson 39 ව්‍යාකරණ මේක නම් පොයින්ට් පාඩ බාන්නේ මම වගේ ඉන්නවා කෙලින්ම මේක නවත්තලා යන්න අපේ YouTube channel එකේ තියෙන JLPT N3 ව්‍යාකරණ කියන playlist එකෙන් පළවෙනි lesson එක ඉඳන් බලාගෙන එන්න කියලා ඒක දිගට බලාගෙන එන කට අදලා අපි කතා කරන්නේ තමොනෝදා තතොතං තබිනි කියන මේ ව්‍යාකරණ තුන සම්බන්ධයෙන් මේක අදාළ කරන PDF වල ගන්න පුළුවන් ක්‍රම තුනකින් එකක් තමයි මේ වීඩියෝ එකේ description එකේ තියෙන link එකෙන් ඔයාලට කෙලින්ම යන්න පුළුවන් අපේ Patreon page එකට නැත්නම් patreon.com/sfj කියලා search කරලා ඔයාලට යන්න පුළුවන් Patreon app එක කෙලින්ම download කරලා sfj Japanese Academy කියලා search කරලා ඔයාලට ඒත් යන්න පුළුවන්. හරි ජා එහෙනම් අපි යමු අද දවසේ අපේ lesson එකට. පළවෙනි එක තමයි තමොනෝදා කියලා කියන්නේ මොකද්ද කියලා කිව්වොත් කලා මතකයි නැත්නම් නිතරම කරන්නට පුරුදුව සිටියා. හරි තමොනෝදා කොහොමද ඒක පාවිච්චි කරන්න කියලා කිව්වොත් verb එකක් නැත්නම් ක්‍රියාපදයක් තා ෆෝම් එකෙන් එනවා නම් තා ෆෝම් එක දාලා අන්තිමට මොනෝදා කියන එක දාන්න විතරයි මෙතනදී තියෙන්නේ. කොහොමද ඒක මෙතන මම level කීපයක් ක්ලියර් තියෙනවා අනිවාර්යෙන් ඒවා කියවනවා PDF එක ගත්තාම මේ අතීත තත්වයක් ප්‍රකාශ කිරීමට හෝ නිතර සිදුවීමට පුරුදුව තිබූ දෙයක් මතකයට නැගීමට භාවිතා කරයි. හරි පළවෙනි උදාහරණය හොඳට බලන්න වාක්‍යය මම කුඩා කාලයේදී මම නිතරම ගඟේ සෙල්ලම් කළා මතකයි. කොහොම අපි කියන්නේ කොදොමොන කොරවා යොකු කවදේ අසොන්දා මොනෝදා මම කියන කෙනා ගොඩක් පොඩි කාලේ මේ වැව්වල සෙල්ලම් කරපු කෙනෙක් මිනිහෙක් අන්නේ වගේ. දෙවෙනි එක මම ශිෂ්‍යයෙක්ව සිටි කාලයේදී මම දිනපතාම පුස්තකාලයට යන්න පුරුදුව සිටියා. ගක්සේචි දයිවා මයිනිචි තොෂොකන්ගේ කයොත්තා මොනෝදා මම හැමදාම හරිද හැමදාම තොෂොකන් ලයිබ්‍රරි එකට පුස්තකාලයට මම ගිය කෙනෙක් මගේ ඉස්කෝලේ කාලේ. තුන්වෙනි එක මම ළමයෙක්ව සිටි කාලයේදී මම නිතරම මගේ යාළුවන් සමග ටෙනිස් සෙල්ලම් කළා මතකයි. කොදොමොනො තෝ කිවා යොකු තොමොදාචි තෝ ටෙනිස්をしたものだ. මම පොඩි කාලයේදී යාළුවත් එක්ක මම ටෙනිස් කරපු කෙනෙක්. හතරවෙනි එක හොඳට බලන්න. මම ජපානයේ අධ්‍යාපනය ලබන කාලයේදී මම නිතරම සුෂි කෑවා මතකයි. කොහොමද අපි කියන්නේ? නිහොන් එ ඩියුගාකුした時සුෂිをよく食べたものだ. කියන්නේ මම ජපානට ගියාම මම ගොඩක් සුෂි කෑවා කියලා මට මතකයි. සුෂි කෑව කෙනෙක්. පස්වෙනි එක හොඳට බලන්න. මම කුඩා කාලයේදී නිින්දට යාමට පෙර අම්මා නිතරම මට පොතක් කියවා දුන්නා මතකයි. කොදොමොන කොරවා නෙරුමායිනි හහවා ඉත්සුමෝ හොන්වෝ යොන්දෙ කුරේතා මොනෝදා. ඒ කියන්නේ මම හැමදාම නිදියන් යන්න කලින් මගේ අම්මා මට පොතක් කියවනවා මතකයි. කිව්ව කෙනෙක්. හරි? ඊළඟ එක තතොතං කියලා කියන්නේ මොකද්ද කියලා කිව්වොත් මොකක් හරි ගමන්ම මොකක් හරි වූ විගසම කියන එක තමයි තතොතං කියලා කියන්නේ. කොහොමද ඒක පාවිච්චි කරන්න කියලා කිව්වොත් verb එකකට පස්සේ කියන්නේ ක්‍රියාපදයකට පස්සේ තා ෆෝම් එකකට පස්සේ තමයි තොතං කියන එක අපිට දාන්න පුළුවන් වෙන්නේ. මේ යම් සිදුවීමකට පසු ඇතිවන අනපේක්ෂිත බවක් හෝ පුදුමයක් ප්‍රකාශ කරයි. හරි තොතං. හොඳට බලගන්න. මම නිවසින් පිට වූ ගමන්ම වැස්සක් පටන් ගත්තා. කොහොමද අපි කියන්නේ? ඊයෝ දෙත තොතං. ගෙදරින් බැස්ස ගමන් ආමේගා ෆුත්තිකිතා. වැස්ස වහින්න පටන් ගත්තා. දෙවෙනි එක. මම ජනේලේ විවෘත කළ විගසම සැර සුළඟක් ඇතුළට ආවා. මාදෝ අකේතා තොතං. සියෝයි කාසෙගා හයිත්තෙකිතා. ගොඩක් ස්ට්‍රෝං ගොඩක් තද සුළඟක් ආවා. තුන්වෙනි එක. මම සංචාරය නිමවා ආපසු පැමිණි ගමන්ම මට සෙම්පෙතිරිෂාව නැත්නම් හෙම්බිරිසාව හැදුනා. ඩ්‍යොකෝ කර කයෙත්තේ කිතා තොතං කාසෙගා ඩ්‍යොකෝ කර කයෙත්තේ කිතා තොතං කාසෙවෝ හීතේ shimatta. ඒ කියන්නේ මම සංචාරයට ගිහිලා ආවම මම ට්‍රිප් එකට ගිහිලා ආපුවම මට හෙම්බිරිසාව හැදුනා කියලා තමයි කියන්නේ. හතරවෙනි එක. මට ගොඩක් මහන්සි නිසා ඇඳට ගිය විගසම මට නිින්ද ගියා. කොහොම අපි කියන්නේ? ස්කරිතේ ඉතනෝදේ බෙද්දොනි හයිතා තොතං නෙමුත shimatta. නෙමුත shimatta කියන්නේ නිින්ද ගියා. හරි? පස්වෙනි එක. ගිම්හාන කාලයේදී ජනේලය විවෘත කළ ගමන්ම මදුරුවන් ඇතුළට එනවා. කොහොමද අපි කියන්නේ? නත්වා මදෝ අකිත තොතං. ජනේලය අරබු ගමන් කගා හයිත්තේ කර. කා කියලා කියන්නේ මදුරුවන් ඇතුළට එනවා. ඊළඟ එක. තබිනි කියලා කියන්නේ මොකක්ද කියලා කිව්වොත් මොකක් හරි සෑම අවස්ථාවකදීම මොකක් හරි සෑම විටම මොකක් හරි ගානේ හරි භාවිතා කරන ආකාරය හොඳට බලා ගන්න. නාම පදයකට පස්සේ no තබිනි කියන විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන්. ක්‍රියාපදයකට පස්සේ ඩික්ෂනරි ෆෝම් එකෙන් තබිනි කියලා අපිට පාවිච්චි කරන්න පුළුවන්. මෙතන මම ලියලා තිනවා මේන් ප්‍රතිඵලය කෙරෙහි ඇති ධනාත්මක හෝ ශුණාත්මක හැඟීම අවධාරණය කරයි. හරි? උදාහරණයක හොඳට බලා ගන්න. මේ සින්දුව අහන සෑම විටම මට මගේ පවුල මතක් වෙනවා.
දැකනේ මෙතන උඩ කිව්වා වගේ මතකයිනේ මේන් ප්‍රතිඵලය කෙරෙහි ඇති ධනාත්මක හෝ ශුනාත්මක දෙකම හැඟීම අවධාරණය කරයිලු මෙතන තියෙන තබිනි එකෙන් හරි හොඳට බලගන්න この曲を聴くたびに家族を思い出すධනාත්මක එක ඒ කියන්නේ ශුනාත්මක වගේ පේනවා හැබැයි එයාව මතක් වෙනවා එයාගේ පවුල මතක් වෙනවා මේක අහන හැම විටම ඒක තමයි විටම කියන එක තමයි තබිනි කියලා කියන්නේ දෙවෙනි එක මගේ යහළුවා සංචාරය කරන සෑම අවස්ථාවකදීම විටම මට සිහි වටිනයක් අරගෙන එනවා කොහොමද අපි කියන්නේ 友達は旅行の旅にお土産を買ってきてくれますඒ කියන්නේ හැම වෙලෙම එළියට ඒ කියන්නේ ප්‍රදේශයට ඒ කියන්නේ විදේශයට යනකොට එයා විදේශගත වෙනකොට හැම වෙලේම සංචාරය කරනකොට මට එයා සිහිවටනයක් අරගෙන එනවා තුන්වෙනි එක අර පුද්ගලයා මුණ ගැහෙන සෑම විටම ඔහු මෙහෙන් උදව් ඉල්ලනවා අනෂ්ටෝ අවුතබිනි යෝජිවෝ තනොමරෙරු අනෂ්ටෝ අවුතබිනි යෝජිවෝ තනොමරෙරු ඒ කියන්නේ එයාව හැම වෙලේම හම්බ වෙන විට හැම වෙලේම මට උදව්වක් ඉල්ලනවා මගෙන් උදව්වක් එයා ඉල්ලනවා හතරවෙනි එක මම වැරද්දක් කරන සෑම විටම මගේ කලමනාකරු මට බනිනවා මිස්වෝසුරු තබෙනි බුචෝනි ශිකරරෙරු ඒ කියන්නේ හැම වෙලේම මිස් කරනකොට මගේ බුචෝ ඒ කියන්නේ මගේ කලමනාකරු මට බනිනවා පස්වෙනි එක මම සාප්පු සවාරි යන සෑම විටම මට බෑග් ගොඩක් ලැබෙනවා කයිමොනෝ තබිනි ඒ කියන්නේ කයිමොනෝ සාප්පු සවාරි යනකොට ෆුකුරෝ තාක්සම් මොරව් හැමලේ මම බෑග් ගොඩාක් ලැබෙනවා මට ලබා ගන්න පුළුවන්. අයස් අපි කතා කරා JPT N3 එකේ lesson 39 වල මේකට දාලා ගන්න PDF මම මුලදිත් කිව්වා වගේ ඔයාලට ගන්න පුළුවන් අපේ patient page එකෙන්. So, අරිගතෝ ගොසයිමස්.